ඕගොල්ලෝ දැනටමත් දන්නවා ඇති වායුගෝලයේ මේ වායුව රත් වුනහම ඒක ඉහළට යනවා. ඒ ඉහළට යනකොට එතන ඇතිවෙන රික්තකය පුරවන්න වැඩි පීඩනයක් තියෙන මේ තැනකින් ඉඳලා මේ අඩු පීඩනය දක්වා වායුව ගමන් කරන. අන්න ඒ වගේ මේ භෞතික සිද්ධාන්තය තුළ ඔය ක්‍රියාකාරීත්වය තියෙනවා. එක සාමාන්‍යයෙන් සිදුවෙන සාමාන්‍ය ක්‍රියාවලියක්. අන්න ඒ වගේ මේ සිතෙත් ඒ කාරණාව චෛතසික වශයෙන්ම සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තම අපි කියමුකෝ මේ අපිට සැප ඕනේ කියලා. අපිට සතුට ඕනේ, සැප ඕනේ. එතකොට ඒ දේ වෙන්න නම් අනිවාර්යෙන්ම අර කියන සිද්ධාන්තයම අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපේ හිතට ඒ සතුට ගලාගෙන එන්න නම්, සැප ගලාගෙන එන්න නම් අපේ හිතෙන් ඉවත් වෙලා යන්න ඕන කොටසක් තියෙනවා. දැන් අන්නේ ඉවත් වෙලා යන්න ඕන දේවල් ටික අපේ හිතේ තියාගන්න ඕන දේවල් කියලා හිතාගෙන අපි ඉන්නවා. මොනවද ඒ තියාගන්නේ අපි ලෝභ සිතක්, ද්වේෂ සිතක්, මෝහ සිතක්, ඔය තුනෙන් මේ එකතු වෙලා හැදිච්ච චෛතසිකයන් මේවා තමයි අපේ ඔළුවේ තියාගෙන ඉන්නේ. ඒවා නිසා අපට අරවා එන්නේ නැහැ. අපේට අර සැප ටික එන්නේ නැහැ. අපිට අර මේ සතුට එන්නේ නැහැ. ඒ නිසා සතුට නැති වෙලා තියෙන්නේ අපේම වරදින්. අපි තියාගෙන ඉන්නවා ඒ ටික ඒ රික්තකේ අපි හදලා නැහැ. ඒ නිසා ඔය කියන මේ සිතිවිලි අපි ඔළුවෙන් අයින් කරාට පස්සේ ඔබට ස්වභාවිකවම අර ස්වභාවික සිද්ධාන්තය වගේ ඔබේ සිතට සතුට සැප ගලාගෙන එනවා.